ආයුබෝවන් ශ්‍රී රාජමාතා ශක්තිපීඨය තුලින් විශ්ව මාතාවගේ දහම් කොට්ඨාශයන්හි ඇතුළත් මා ලබාගත් අවබෝධ කරගත් දහම් දැනුම් ආධ්‍යාත්මික ශක්ති භාවනා වඩන්නන්ට යෝග භාවනා වඩන්නන්ට වරම්ලාභීන්ට දේවගැතියන්ට දේව භක්තිකයන්ට අවබෝධයේ පිණිස අදහස් හා පණිවිඩ ප්‍රකාශ කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ආයුබෝවන් ශ්‍රී රාජමාතා ශක්තිපීඨය වෙතින් අද ඔබට මම කියන්න බලාපොරොත්තු වෙන්නේ තම වරමට නිසි අවසරය දෙන දේවතාවුන් වහන්සේව හඳුනා ගැනීම පිළිබඳව. ඉතින් මම විශේෂයෙන්ම මේක කියන්න හේතුව තමයි ගොඩක් අය විශේෂයෙන්ම තම වරම සම්බන්ධව විමසනවා. ගොඩක් තැන්වල ගිහින් විවිධ ඇදුරුවරියන්ගෙන් පරීක්ෂාවට ලක් කරලා විවිධ ආකාරයට තම මූලික අවසරය හිමි දේවතාවුන් වහන්සේ මෙහෙම දෙවියන්ගෙන් අරහෙම දෙවියන්ගෙන් කියලා ඉතින් ලොකු මානසික අවපීඩනයකට ලක් වෙනවා. ඉතින් තැනකට ගියාම කියන්නේ වෙන එකක්, තව තැනකට ගියාම කියන්නේ තව එකක්. ඉතින් ඒ ආකාරයට තමන්ගේ මූලික අවසරය හොයා ගැනීමට අපහසුතාවයන් එවැනි පුද්ගලයන්ට පවතිනවා. ඉතින් වරම් ගත්තාම එකිනෙකට ගොඩක්ම වෙනස් විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඒ වරන් තුල විවිධ දේවාත්ම විසින්, ඥාති ආත්ම විසින්, പ്രേත ආදී යක්ෂ කොට්ටාශ ඒ ආදී යන්ගෙන් සම්පූර්ණ වෙච්ච වරම් මාලාවන් එකිනෙකට වෙනස්ව පවතිනවා. ඉතින් මේ වරන් තුල පරීක්ෂණයකින් නිවැරදි පරීක්ෂණයකින් මූලික වූ දේවාත්මය මූලික දේව අවසරය ලබා ගන්න සොයා ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ අවශ්‍ය වෙන්නේ තමන්ගේ වරම මූලික වූ ස්ථාවරයට මූලික පියවර පරිපූර්ණ කිරීමට. මූලික අවසරය මගින් තමයි තමන්ගේ වරම ස්ථාවරත්වයට ගෙන යන්න පුළුවන්. ඉතින් මෙහෙම වරන්ලාභීන් තමන් ඒ පරීක්ෂා කිරීමෙන් පසුව තමන්ගේ වරම පරීක්ෂාවකින් පසුව හෝ පරීක්ෂා නොකර හෝ විවිධ වූ දෙවියන්ට දේවතාවුන් වහන්සේලාට තමන්ගේ භූමියේ තමන් දේවස්ථානයක් කරන කෙනෙක් හෝ වේවා නැත්නම් තමන්ගේ වරමක් ඇවිල්ලා කියලා එහෙම ආරංචියක් දැනිලා තමන්ට පෙනිලා මොකක් හරි අවස්ථාවක තමන් පහන් ආලෝකයක් දැල්වීමට තීරණය කරනවා. ඉතින් එතකොට ඒ පහන් ආලෝක දැල්වලා තමන්ගේ තනි මතයට අනුව නැත්නම් විවිධ ඇදුරුවරයෙක් සම්බන්ධ කරගෙන හරි විවිධ ආකාරයට මේ වරම තුලින් මූලික අවසරයන් ලබා ගැනීම, බලය ලබා ගැනීම, වර්ධනය කර ගැනීමට උත්සාහ දරනවා. ඉතින් විවිධ දේව කොට්ටාශයන් වෙත අර මූලික දැනීමකින් තොරව පහන් ආලෝක දැල්වනවා. ඉතින් ඒ කොපමණ දැල්ලුවත් එයාලට හොයාගන්න බෑ මේකේ මූලිකත්වය කොතනද කියලා. වැඩ කටයුතු කරන්නේ කොහොමද කියලා. ඔවුන්ට හරිම මාර්ගය හොයාගන්න ඉතින් මේ ආකාරයට කරන ක්‍රමවේද වලින් බෑ. සමහර විට Taman මේ නිසා නැත්තටම නැති වෙන්නත් පුළුවන්. මේක අවබෝධ ඒක නැත්තටම නැති වෙනකන් ඔවුන්ට තේරුමක් නැති වෙන්න පුළුවන්. සමහර අයට තමන්ගේ ආදායම් මාර්ග රැකියාවන් පවා අහිමි වෙන අවස්ථා පවතිනවා.
ඉතින් මේ තුල ඒ අවස්ථාවන් මගහැරවාගෙන පවා මේ තුල තමන්ගේ මනස යොදවලා නිතර මානසික පීඩනවලට ලක් වෙලා මේ තුලම නිරත වෙන අවස්ථා තියෙනවා. නමුත් නිසි පියවරක් නොමැතිකම හේතුවෙන් ගොඩක් වෙලාවට මේ වරම නිසා අසරණ වෙන අවස්ථා ගොඩක් අහන්න දකින්න ලැබෙනවා. ඉතින් මේක නැවත හොයාගන්න බැරි වෙන තරමට අවුල් ජාලයක් වෙලා තමයි නවතින්නේ. අවුල් ජාලයක් කරගෙන වරමත් අතහරින තරමට තමන්ගේ මානසික ව්‍යාධියකට තමන්ව පත් වෙන්න පුළුවන්. ඉතින් එවැනි අවස්ථා හිමි අය අනන්තවත් මේ සමාජයේ දක්නට ලැබෙනවා. අහන්න දකින්න තියෙනවා. සමහර විට දෙවියන්ගේ වැරද්දක් කියයි, දෙවිවරුන් නැහැ කියයි, වරම් කියන ඒවා බොරුවක් කියයි, අසත්‍ය කියලා කියයි. විවිධ දෝෂාරෝපණ එවැනි පුද්ගලයන් නගන්නත් ඉඩ තියෙනවා. තමන්ගේ නිවැරදි අවබෝධය සහ නිවැරදි මාර්ගය සොයා ගන්න බැරි වුණාට පස්සේ මේ වගේ අවස්ථාවල ඔවුන් මානසික ව්‍යාධි වලටපත් වෙලා මෙහෙම ප්‍රකාශ ගොඩනගන්න පුළුවන්. ඉතින් මෙවැනි නොමග යාම හේතුවෙන් විශාල අගාධයකට, අනවබෝධයකට, අවිද්‍යාවකට තමන්ගේ මුළු මානසිකත්වයම සෑම ආකාරයකින්ම අවපීඩනයකට ලක් වෙන්න පුළුවන්. සමහර විට මෙවැනි පුද්ගලයන්ගේ වරමටත් එහා ගිය ආකර්ෂණයක් තියෙන්නත් පුළුවන්. ආකර්ෂණ වරම කියන්නේ එවැනි ආකර්ෂණ වරමක් තියෙන්නත් පුළුවන්. විශාල සේවයක් දෙවියන් හරහා ඔවුන්ට කිරීමට මෙම වරම ඔවුන්ට ලැබෙන්නත් පුළුවන්. මේ නිසා මේ සෑම දෙයක්ම මේ වැරදි අවබෝධය මත අඩාල වෙලා හීන වෙලා යනවා. ඔය සමහර කියන්නේ මගේ වරම නිසා මට හැමදේම නැති වුණා කියලා අනන්තවත් අහලා ඇති වෙනි ප්‍රකාශන. ඇත්තටම ඔබ කල්පනා කරලා බලන්න, දෙවියන් විසින් ඔබට වරමක් ලබා දෙන්නේ ඇයි කියලා. ඔබගේ පෙර තියෙන ඔබ වඩාගත් කුසලානිසංශයන් මත පෙරහුරුව දෙවියන්ගේ වරප්‍රසාදයන් ලත් අයෙක් විය හැකියි. ඉතින් එවැනි අයට තමා වරයක්, වරප්‍රදානයක්, වරමක්, ආකර්ෂණයක් ඔය හැම දෙයක්ම ලැබෙන්නේ. ඔබ ඉතින් එපමණ ඔබ කුසලයන්ගේ පරිපූර්ණ අයෙක් නම් එම සුදුසුකම් අනුව තමයි ඔබට වරප්‍රදානයන්, වරමක් ලැබෙන්නේ. කිසි දිනක නිවැරදිව වරම් මාර්ගය තුල ඔබ කටයුතු කරනවා නම් ඔබට සෑම පැතිකඩකින්ම වර්ධනය වීමේ හැකියාවක් තමන්ගේ වරම තුල පවතිනවා. ඒක තමයි නිවැරදි වූ වරම කියන්නේ. ධනයෙන්, බලයෙන්, ගෞරවයෙන් මේ ආදී සෑම පැතිකඩකින්ම ඔබ සංවර්ධනය වෙනවා. ඉතින් මේ ආකාරයට තමන්ගේ වරම නිවැරදි මාර්ගයකට ගෙන යාමට ඔබට අද සිට මේ ආකාරයේ පියවරයන් අනුගමනය කරන්න. මූලික වශයෙන් මම මේ වීඩියෝ එක තුලින් කියන්න බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ වරමේ මූලික අවසරය පිළිබඳව. එහි අවසරය හා බලය ලබා දෙන මූලික වූ දේවාත්මය ඔබට නිවැරදිව සොයා ගන්න ආකාරය පිළිබඳව. තව සමහර අයගේ මානසිකත්වයන් තියෙනවා, තරංගකාරීත්වයක් වගේ දෙයක් තියෙනවා. දෙවිවරු යම්කිසි කෙනෙක් දෙවි කෙනෙක් අදහනවා නම්, යම්කිසි වරම් මාර්ගයක නියැලෙන කෙනෙක්ගේ දෙයක් තමන් විසින් කරන අවස්ථා තියෙනවා. යම්කිසි කෙනෙක් මේ දෙවියන්ට අදහන්න ඕනේ, මට මෙහෙම බලය එනවා කියලා යම්කිසි කෙනෙක්ගේ ප්‍රකාශනයන් මත ඔබත් ඒ තුලට අනුවර්ජිත වෙලා
ඒ හා සමාන කටයුතු කරගෙන යනවා වෙන්නත් පුළුවන්. ඉතින් යම්කිසි කරන දෙයක් යම්කිසි කෙනෙක් කරන දෙයක් බලාගෙන ඔබ දෙවිවරු අදහනවා වෙන්නත් පුළුවන්. ඉතින් මේ කවුරුත් කරන එක කරන්න පෙළඹිලා ඉන්න ඔබ ඉතින් එහෙම කිරීමට ඔබගේ වරමටත් ඔබගේ වරමේ සිටින ඥාති කොට්ටාශයන් වලටත් ලැබෙන ඵලය කුමක්ද? කිසිම ඵලයක් ඔබට ලැබෙන්නේ නැහැ. නිකන් පහන් දල්ව ඉන්න පුළුවන්. ඇති තරම් මුදල් තියෙනකන් ඔබට පහන් ආලෝකය දල්ල ඉන්න පුළුවන්. ඒ නිසා මූලික වශයෙන් ඔබගේ වරම් මාර්ගය ඔබ වරම් ලාභියෙක් නම් නිවැරදි ගුරුවරයෙකුගේ අධීක්ෂණය සහ උපදේශනය මත කටයුතු කරන්න. නිවැරදි උපදෙස් ලබා ගන්න. තම වරම නිවැරදි ලෙස මූලික වශයෙන් පරීක්ෂා කරගන්න. එයින් තම වරමට අදාළ වූ මූලික අවසරය ලබා දෙන දේවාත්මය හරහා වරමේ නිසි අවසරය ඔබට නිවැරදිව ලබා ගන්න පුළුවන්. නැතිනම් ඔබ කොච්චර දේවාල ගානේ ගියත්, කෝවිල් ගානේ ගියත්, ගෙදර කොපමණ පහන් ආලෝක දැල්වත්, සෑම දේව මණ්ඩලයටම පහන් ආලෝක දැල්ලුවත් ඔබට ඒන් ඵලයක් ලබා ගන්න බැහැ. ඕනෙනම් ඒ කාල සීමාව තුළ පමණක් ඔබට යම්කිසි බලයක් ලැබෙනවා කියලා ඔබට දැනෙන්න පුළුවන්, සිතෙන්න පුළුවන්. මදක් ඒ තුළ ඔබ හිතලා බලන්න. ඔබ වරම් ලාභියෙක් නම්, ඒ තුළ ඔයා කටයුතු කරන කෙනෙක් නම් ඒ වෙලාවට ආපු බලය තමා තුළ පැයක්වත් රඳවා ගැනීමේ හැකියාව තියෙනවද කියලා. Taman නටලා දඟලලා ගන්නවා කියන ওই බලය ඔයා තුළ එක්රැස් වෙනවා කියන එම බලය ඔබට යම්කිසි කටයුත්තකට නෙමෙයි පැයකටවත් Tamanට ඒ බලය රඳවා ගැනීමේ හැකියාව තියෙනවද කියලා ඔබම සිතලා බලන්න. ඒ අවස්ථාවෙන් පස්සේ ඔබට දැනෙනවා ඇති ඉන් පස්සේ ලොකු ලිහා ගන්න බැරි ගැටලු, මානසික පීඩනකාරී බව තමයි පසුව ඔබට ලැබෙන්නේ. ඉතින් මේන් මිදෙන්න උත්සාහ කරන්න. වැරදි මාර්ගවලින්, වැරදි මානසිකත්වයෙන්, වැරදි ආකල්ප වලින් බොහෝ දුරට මිදෙන්න. වරමක් කියන්නේ ඔබගේ කැමැත්ත, දෙවියන්ගේ කැමැත්ත මත තම දෙවියන්ගේ අවසරය රැගෙන එන ඥාති කොට්ටාශ මත ලැබෙන වරයක්. ඉතින් ඒයින් සුබ වූ ප්‍රතිඵල ඕනෑම වරමකින් ලබා ගන්න හැකි මාර්ගයන්, ක්‍රමවේදයන් පවතිනවා. නිරන්තරයෙන්ම මේ අසත්‍ය ප්‍රකාශන වලින් බොහෝ දුරට ඔබ මිදිය යුතුයි. යම් කෙනෙක්ගේ ප්‍රකාශනයක් කියන්න පුළුවන් ඔයාට මේ දෙවියන්ගෙනුත් තියෙනවා, මේ දෙවියන්ගෙනුත් තියෙනවා කියලා විවිධ මාර්ගයන් ඔබට කියන්න පුළුවන්. ඉන්න දේව මණ්ඩලයේම ඉන්නවා කියලා කියන්නත් පුළුවන්. ඉතින් එහෙම ඔබට අවසරයන්, බලයන් ලැබෙන්න තියෙනවා කියලා කියනවා. ඉතින් එහෙම තියෙන්න පුළුවන් තමයි. ඊට පස්සේ කියනවා ලංකාව වටේම ගිහිල්ලා කෝවිල්වල, දේවස්ථානවල, සිද්ධාස්ථානවල යන්න ඕනේ, බලය ගන්න ඕනේ කියලා ඔබ මුලාවට පත් කරන අවස්ථා අනන්තවත් පවතිනවා. තියෙන්න පුළුවන්. ලංකාව වටේ ගිහින් එද්දි පොල් තෙල් ටිකක්වත් ගන්න සල්ලි තමන් අතේ නැති වෙන්න ඉඩ සැලසිලා තමා අන්තිමට ඔබ නතර වෙන්නේ. අන්තිමට ඔබට අවබෝධය ලැබෙන්නේ ඒ තුලින්.
ඉතින් කොහොමද ඔබ වරමක් කරගෙන යන්නේ? තමන්ගේ දේවස්ථානයක් නිර්මාණය කරගන්නේ කොහොමද? ඉතින් මේ අසත්‍ය ප්‍රකාශන වලින් මිදෙන්න මුලින්ම තම මනස හදාගන්න. තම වරමේ ව්‍යාප්තිය අනුව ඔබට සෑම දෙවියෙකුගේම යම්කිසි බලයක් තුලින් කටයුතු කිරීමට අවස්ථාව සලසා ගන්න පුළුවන්. මේ සේරටම කලින් තම මූලික වූ වරම් අවසරය ලබාගෙන තියෙන්න ඕනි. නිවැරදි ගුරුවරයෙකු හරහා. ඉන්පසු තම වරමට ඥාති බලවේගයන් වලට අවශ්‍ය පරිදි විවිධ සිද්ධාස්ථාන වන්දනා කිරීමට යාමට හැකියාවන් ඔබටම ඔබගේ වරම විසින්ම සාදා ගැනීමේ අවස්ථාවන් පවතිනවා. සාදා ගන්න පුළුවන්. නැතිනම් යන්නම් වාලේ ගිහිල්ලා බලයන් ලබා ගන්නවා කියලා විවිධ මානසිකත්වය හදන් ගියාට එහෙම බලයන් ඔබට ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒට තමන්ගේ වරම නිසි ගුරුවරයෙකු යටතේ අවශ්‍ය පියවරයන් යටතේ සුදුසුකම් ලැබිය යුතු වෙනවා. ඉන්පසු විවිධ දෙවිවරුන් හරහා ඔබගේ වරමට නිවැරදි වූ බල අවකාශය ඔබට ලබා දෙනවා. ඒක තමයි තමන්ගේ වරමේ නිවැරදි බල ස්ථාවරත්වය. ඒ හරහා ඔබට ලෝකයාට සේවය කරන්න, තම දේවස්ථානය පවත්වාගෙන යාමට තමන්ගේ වරම තව තවත් වර්ධනය කර ගැනීමට නිවැරදි මාර්ග සහ සැලසුම් දෙවියන් විසින්ම ලබා දෙනවා. ඉතින් ඔබත් වරම්ලාභියෙක් නම් ඔළුව හැරුණ අත දුවන්නේ නැතුව මේ ටික හොඳින් අවබෝධ කරගන්න. හොඳින් අවබෝධ කරගෙන තම වරම විනයක් කරගන්නේ නැතිව නිසි ගුරුවරයෙකුගේ අධීක්ෂණය හා උපදේශනය යටතේ සුදුසුකම් ලබා තම වරමට මූලික වූ දේවතාවුන් වහන්සේගෙන් නිවැරදිව අවසරය ලබාගෙන කටයුතු කරන්න. ඔබ ලද කුසලයෙන් වරමෙන් අනෙකාටත් සේවයක් කරලා ඒ හරහා මූලික අඩිතාලම ඔබගේ වරම් මාර්ගය තව තවත් බලවත් කර ගැනීමට අවස්ථාව සලසා ගන්න. ඉතින් ඔබට මේ අවබෝධ වෙයි කියලා හිතනවා. විශේෂයෙන්ම වරමක් තියෙනවා හැම දෙයකෙනෙක්ටම වන්දනාමාන කරනවා කියන අයට කිසිසේතක් මේ තුලින් ළඟා කරගන්න බැහැ කියන අයට තමයි මම මේ වීඩියෝ එක නිර්මාණය කරේ. ඉතින් ඔබට සියලු දෙවි දේවතාවුන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා. ශ්‍රී රාජමාතා ආශිර්වාද.